ආයුබෝවන් යාළුවනේ. ඩිජිසුන්නා channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. වර්තමානයේ වෙනකොට න්‍යෂ්ටික යුද්ධයක් කියන එක නම් හීනයක් නෙවෙයි. ඒක දැනටමත් සැබෑම තර්ජනයක් වෙලා හමාරයි. මේ වෙද්දී රටවල් සතුව පවතින අතිනවීන යුද ආයුධ සහ වේගවත් තාක්ෂණය නිසා මේ මුළු මානව ශිෂ්ටාචාරයම අතුගාලා දාන්න පුළුවන් න්‍යෂ්ටික යුද්ධයකට අපි හැමෝම තල්ලු කළා හමාරයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තුන්වෙනි ලෝක යුද්ධය ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් ආරාධනා කරනවා මේ වීඩියෝයේ අවසානයේ දක්වා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. කොහොමද මේ දරුණු යුද්ධය පටන් ගන්නේ? මේ වෙද්දී අපි හැමෝම දන්නවා ඊශ්‍රායලය සහ ඉරානයේ ඉන්නේ දරුණු යුද්ධයක කියලා. මේ යුද්ධෙට දැනටමත් ඇමරිකාව අතගහලා ඉවරයි. ඇමරිකාව සතුව තියෙන B2 ස්ටෙල්ත් බෝමර් යානය පාවිච්චි කරලා ඊයේ පෙරේදා ඉරානයේ න්‍යෂ්ටික ව්‍යාප්තිය හදවත වෙච්ච නටාන්ස් ඇතුළු ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර 3කට මේ වෙද්දී වැඩේ දීලා ඉවරයි. මේ වැඩේට ඉරානය නම් ඉන්නේ පට්ටම තරහින්. කොයි වෙලේ හරි ඇමරිකාව කරපු මේ වැඩේට වන්දිය ගෙවන්න වෙනවා කියලා තමයි ඉරාන ආධ්‍යාත්මික නායකයා වෙච්ච අයතුල්ලා අල් කමෙයිනි කියන්නේ. හදිසියවත් ඉරානය Tamanගේ තරහ පිට කරන්න Taman සතුව තියෙන න්‍යෂ්ටික මිසයිලයකින් ඇමරිකාවට පහර දුන්නොත් නම් අපි කාටවත් ලේසි වෙන්නේ නැහැ. දැනට හොයාගන්න තියෙන තොරතුරු වලට අනුව ඉරානයේ සතුව ශහබ් 3 කියන අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය තියෙනවා. මේකෙන් කොච්චර ප්‍රමාණයක් මේ වෙද්දී නිපදවලා තියෙනවද කියලා නම් තොරතුරු හොයාගන්න නැහැ. කොහොම නමුත් ඉරානය Tamanගේ පලිය ගන්න ශහබ් 3 පාවිච්චි කරොත් තමයි හරිම ලෝක යුද්ධය පටන් ගන්නෙ. ඇමරිකාවට මොනවද තියෙන්නේ? ඇත්තටම ඇමරිකාවට මොනවද තියෙන්නේ කියන එකට වඩා මොනවද නැත්තේ කියන එක තමයි අහන්න වෙන්නේ. ඇමරිකාව සතුව තියෙන ප්‍රබලම අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය වෙන්නේ මිනිට්මෑන් 3. ඇමරිකාව මේ වගේ බැලිස්ටික් මිසයිල 400ක පමණ ගබඩාවක් පවත්වාගෙන යනවා කියලා තමයි තොරතුරු හොයාගන්න තියෙන්නේ. ඉතින් මේ මිසයිල ඇමරිකාව පුරා උපාය මාර්ගිකව භූගත සයිලෝස් වල සංගවා ඇති අතර භූගත දියත් කිරීමේ පාලන මධ්‍යස්ථාන වලින් ඕනෑම වෙලාවක දියත් කිරීමට සූදානම් කරලා තමයි තියෙන්නේ. ඊට අමතරව ඇමරිකාව සතුව මේ වෙද්දී තියෙන තාක්ෂණික අතින් දියුරුම සබ්මැරින ඔහියෝ සබ්මැරින පන්තියේ සබ්මැරින 18ක් පමණ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ එක සබ්මැරින යානයක ට්‍රයිඩන්ට් 20ක් සහ D5 වර්ගයේ බැලිස්ටික් මිසයිල් දෙක බැගින් ගබඩා කරලා පැසිෆික් සහ අට්ලාන්ටික් සාගරවල තියෙනවා කියලා තමයි තොරතුරු දත්ත වලින් කියවෙන්නේ. මේකේ විශේෂම කාරණය මේ එක මිසයිලයකට ස්වාධීන මිසයිල් 14ක් අරන් යෑමේ හැකියාව තියෙනවා. ඒ විතරක්ද ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට බෝම්බ හෙලපු B2 ස්ටෙල්ත් බෝමර් යානය සහ B52 බෝමර් යානය කියන්නේ ඇමරිකාව සතුව තියෙන ප්‍රබලම බෝම්බ හෙලීමේ හැකියාව තියෙන යානා. ඉතින් මේ යානාවලට පුළුවන් B61, B83 සහ AGM-86 කියන ප්‍රබල ගණයේ බෝම්බ රැගෙන යන්න. මේ හරහා ඇමරිකාවට ඕනෑම රටක තියෙන රේඩාර් බංකර් සහ මිසයිල් ගබඩා අනදින කුටි වගේ හමුදා මර්මස්ථානවලට ලේසියෙන්ම ගහන්න පුළුවන්. ඔයා හිතන්න න්‍යෂ්ටික යුද්ධයකදී ඇමරිකාව මේ වගේ ප්‍රබල අවියායුධ පාවිච්චි කරලා තමන්ගේ ආරක්ෂාව සහතික කරගන්න අනිත් රටවල් වලට පහර දෙන්න පටන් ගත්තොත් රුසියාව, චීනය, උතුරු කොරියාව වගේ ප්‍රබල රටවල් නිකන් ඉන්නේ නැහැ. අංක 2 මේ වගේ වෙලාවකදී රුසියාවත් තමන්ගේ සම්පූර්ණ අවිගබඩාව අදිනවා. තොරතුරු වාර්තා වෙන විදිහට ලෝකයේ දැනට තියෙන වේගවත්ම සහ බුද්ධිමත්ම මිසයිලය රුසියාව සතු වෙනවා. RS-28 සාමැට්. එහෙම නැත්නම් සාතන් 2. මේ අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයට පුළුවන් මිනිත්තු 30ක් වගේ කෙටි කාලයකින් ලෝකේ ඕනෑම තැනකට යන්න. ඒ වගේම න්‍යෂ්ටික යුද හිස් 10 සිට 16 දක්වා ප්‍රමාණයක් මේ හරහා අරගෙන යෑමේ හැකියාව මේ සුපිරි මිසයිලේ සතු වෙනවා. මේක හරියට හිරෝෂිමාවට දැම්ම බෝම්බේ වගේ 50 ගුණයකටත් වඩා බලවත්. මේ මිසයිලේ සතුව කොටස් දෙකක් තියෙනවා. පළමු එක තමයි මේක අභ්‍යවකාශයට අරන් යන්නේ. දෙවෙනි කොටසේ තමයි පුපුරණ ද්‍රව්‍ය තියෙන්නේ. මේක පැයට කිලෝමීටර් 32217ක් වගේ සුපිරි වේගයක් තියෙන එකක්. ඉතින් සාතන් දෙක දියත් කළා කියලා අනිත් රටවල් දැනගත්තොත් බේරෙන්න නම් වෙන්නේ නැහැ. මේකේ තියෙන සුපිරි වේග නිසා මේක විනාඩි කිහිපයක් ඇතුළතදී ඉලක්කය හඹා ගින් හමාරයි.
නාගසාකි වලට හෙළූ බෝම්බය වගේ 100 ගුණයක පුපුරන ද්‍රව්‍ය මේ මිසයිලේ සතු වෙනවා කියලා තමයි දැනට සඳහන් වෙන්නේ. මේ වෙන්නකොට තමන්ගේ ආරක්ෂාව සඳහා තමන් සතු සුපිරිම මිසයිලය වන DF-41 කියන අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය JL-3 වගේ සබ්මැරින් හරහා දියත් කරන බැලිස්ටික් මිසයිල 096 වගේ සබ්මැරින් හරහා දකුණු පැසිෆික් කලාපයේ සිට දියත් කර ආවි. ඒ විතරක් නෙවෙයි DF-17, DF-27 වගේ හයිපර්සොනික් මිසයිල් වලිනුත් චීනය හතර වටේටම නෙලාවේ. අංක 4 උතුරු කොරියාවත් එක්කත් සෙල්ලම් නෑ. හොසොං 17 මිසයිලය සහ KN-23 වගේ ප්‍රබල මිසයිල් වලින් උතුරු කොරියාව ගේම දෙයි. දැනටමත් හිස්බුල්ලා සහ ඉරාන බලපෑම් යටතේ යුද්ධකින්න ඊශ්‍රායලයත් ජෙරිකෝ 3 ටර්බෝ ක්‍රූස් මිසයිල එළියට අදීවි. මේ වගේ ලෝකේ බලවත් රටවල් Tamanගේ ආරක්ෂාව පතා අනිත් රටවල් වලට පහර දෙවි. පැයක් වගේ කාලයක් ඇතුළත මුළු පෘථිවියම අලු ගොඩක් බවට පත් වෙලා යාවි. දිල්ලි, ඉස්ලාමාබාද්, ලාහෝර්, මුම්බායි සම්පූර්ණයෙන්ම දූවිලි අතර හැංගේවි. සෝල්, ටෝකියෝ, කැලිෆෝනියා විකිරණශීලීත්වයෙන් දැවේවි. ටෙහෙරාන් සිට ටෙල් අවීව්, සෝල් සිට කරච්චි දක්වා නගර ගිනි ජාලා මුසුණු සුළඟ විසින් වසා ගනිවි. වොෂින්ටන් DC, පෙන්ටගන්, වයිට් හවුස් වගේ අධ්‍යාරක්ෂිත නගර එකම එක මිසයිලයකින් සම්පූර්ණයෙන්ම මිහිදන් වේවි. මොස්කව්, බර්ලින්, ලන්ඩන්, පැරිස් වගේ නගර ලෝක සිතියමෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වේවි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1500ක් තරම් ඉහළට නගීවි. ගිනි කුණාටු සුළඟ එක්ක දස අතේ පැතිරේවි. මුළු වායුගෝලයම ගිනි ගනීවි. අහස උසර තියෙන ගොඩනැගිලි හරියට ඉටිපන්දම් වගේ දැල්වේවි. විකිරණශීලී දූවිලි වලාකුළු මුළු වායුගෝලයම වසා ගනීවි. කවදාවත් මිනිස් ස්පර්ශයක් නොලැබුණු තැන් පවා පැයක් තුළ අතුරුදහන් වේවි. 2000කට අධික න්‍යෂ්ටික අවි පුපුරා යාමෙන් බිලියන 2කට අධික මිනිසුන් මැරේවි. ලෝකයේ දැනට පවතින කර්මාන්තවලින් 90%ක් පමණ විනාශ වේවි. ඉන්ටර්නෙට්, සෞඛ්‍ය පහසුකම් කියන මේ හැම දෙයක්ම නතර වෙලා අඳුරින් යටපත් වෙලා නිහඬතාවය විතරක්ම රජ කරાવી. මේ අතරේ තරමක් වාසනාවන්ත විදිහට බේරුණු අය ගුහා අස්සේ කඳු ඇතුලේ බංකරවල දිවි ගෙවාවි. කාලයත් එක්ක අඟලෙන් අඟල ඔවුනුත් විකිරණශීලීතාවය සහ බඩගින්න නිසා මරණය වැළඳ ගනිවි. අවසානයේ ජය පෙරදුමක් නැතිව මේ පෘථුවියේ මුළු මිනිස් සංහතියම අවසන් වේවි. මෙතෙක් වෙලා මාත් එක්ක හිටපු ඔයාට ගොඩක් ස්තුතියි. එහෙනම් මේ වගේ තවත් වීඩියෝකින් ඉක්මනටම හමු වෙන බලාපොරොත්තුෙන් මං අදට සමුගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.